කොහෙද? ලලනි ගාමන්ට එකෙන් තමයි වැඩ කරන්නේ. තව ලලනි කෙනෙක් ඉන්නවා. ලලනි කියලා කෙනෙක් ඉන්නවා. ලලනි. ඔව්. සීට්ටු සල්ලි වගේ එකතු කරාද මේ දැන් මාස 2-3කට උඩදී වගේ. නෑ. අපි සීට්ටු සල්ලි වගේ දැම්මා. කොහෙද? එයා කිව්වේ බැල්ලපිටිය කියලා තමයි ගාමන්ට් එකේ වැඩ කරන්නේ. ඊට පස්සේ අවුරුද්දක සීට්ටුවක් මාසෙට 12000 ගානේ තමයි දාන්න කියලා කිව්වේ. තව ලලනි කෙනෙක් ඉන්නවා. ඔව්. එයාට දන්නේ. අපිට හැබැයි එයා බැලපිටිය තමයි වැඩ කරන්නේ. ගෙදර කිව්වේ නම් හැබැයි මෙතන තමයි අපිට. මොකක්ද ඇඩ්‍රස් එක? ඇඩ්‍රස් දාලා තිබුණේ නැහැ. අර මැප් එකකින් තමයි ලොකේෂන් එක දාලා තිබ්බේ. ඊට පස්සේ තමයි මෙහෙට ආවේ. මේ මෙයාලගේ මෙතනින් මෙහෙන් අහගත්තේ. දැන් බැලුවා දැන් සති එහෙනම් වැඩපොළට ආව නම් හරි දැනගන්න. තව ලලනි කෙනෙක් ඉන්නවා. ඔව් වැඩපොළේ ඔයාලත් එක්කම වැඩ කරගෙන නේද? ඔව් අපිත් එක තමයි වැඩ කරන්නේ. කළු එක්කෙනෙක්. කළු එක්කෙනෙක්. සීටු එකතු සල්ලි එකතු කරනවද මොන හරි දෙයකට? සීට් නම් කොහොමද දන්නේ? අපි අර මේ සල්ලි දාපු වගේකුත් තියෙනවා රිසිට් වගේ. ඔයාගේද කියලා චුට්ටක් බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාගේද එයාගේද ඇඩ්‍රස් එකක් ඇතිනේ තියෙනවනේ නේද? දාන්නේ සීට්. සමහරට දැන් ඔයාගේ නම පාවලා දීලා කවුරු හරි ඔව් එහෙම ඔව් එහෙමනම් වැඩපොළට එන්නකෝ දැනගන්න. නෑ අපි ළඟ තියෙන කොළ වගේක්. මේ කියන්නේ දාපු ටිකක්. ඒක බලන්න පුළුවන්ද? ඔයාගේද කියලා බලන්න පුළුවන්. ඒක ඔයාගේද එයාගේද කියලා. ෆයිල් එකක් තියෙනවා. නෑ කිව්වම් දාලා නැතුව චුට්ටක් බලමුද? එතකොට අපිට ඒ යාද නැද්ද කවුද කියලා බලන්න පුළුවන්. දැන් තව දවසක අපි එන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ඔන්ලයින් සීට්ටුවක්. අපි දන්නේ ඉන්න කෙනෙක්වත් දන්නේ අපි සල්ලි දාන එක විතරයි කරන්නේ. මාසෙ අන්තිමට. දැන් මේ මාසෙ අන්තිම අපේ සීට්ටුව. බලමුද පිටිපස්සේ. මේ මෙහෙත් තිබ්බේ මේව ටික. අද බර්ත්ඩේ එකද? අද දෙවන්නේ නැත්තේ. පුතා. මම බය වුණා කොහොමද දාන්නේ. කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරෙම වඳිමි අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි බුදු වෙනදා මගේ අතින් මව්වටෙන් කරමි මේ ටිකක් ආදරෙන් කියන්නේ පුළුවන්. සුබ උපන්දිනයක් මගේ අම්මේ. ඔයා හැමදාම සතුටින් hina වෙලා ලස්සනට ඉන්න. ඔයා තමයි මගේ මුළු ලෝකෙම. මම ඔයාට ගොඩාක් ආදරේ. දැන් එපා සතුට වෙන්න ඕනේ. මගේ උදාට සියලු දෙවියන්ගේ පීඨ ආරක්ෂාව ලැබෙන්න. බුදු වෙනදා මගේ අතින් මව්වටෙන් කරමි සංසාරේ මා දුටු පිංගුතින් බර අම්මා සංසාරේ මා ඇසුමුදු වදනයේ අම්මා නිතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා අම්මේ ඔබ බුදු වනදා මා පොඩි පුතු එම්මා